ශ්‍රී ලංකාවේ ගැඹුරු වනාන්තර අතර සඟවා ඇති රහස් වලින් පිරුණු පුරාණ කඳුකරයක්. පුරාණ දේව උරුම රාවණා රජුගේ කතා භික්ෂූන් වාසය කළ විහාර නටඹුන් නෙත අදහාගත නොහැකි සිත් මගින් බැඳෙන අමුතු ශාක සියල්ලම එකට කැටිකොට ඇති එකම ස්ථානය. රිටිගල කියන්නේ ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පිහිටා තියෙන මීටර් 766ක් උසින් යුතුව මිහිරි සුළඟේ සුවඳින් පිරුණු රහස්මය කඳු මාලාවකි. ගිනි ගැල් පුම් වලින් උපන් ගල් කඳු, ඝන නිල් වනාන්තර, තරු එළිය වැටෙන ගල් පිවිසුම් සියල්ලම දැක ගන්න පුළුවන්. දැන් ඉඳලා සියවස් ගණනකට පෙර මේ කඳු මුදුනේ ජීවත් වෙලා තියෙන්නේ බොහෝ උසස් භික්ෂුන්. මේක සරල විහාරයක් නෙවෙයි. ඒක මහා පන්සලක්. ගල් මාවත්, විශාල පිවිසුම්, निराකරණ වේදිකා, ගල් බිම් සියල්ලම පුරාණ ශ්‍රමණ සංස්කෘතියක් කියා දෙනවා. සෑම ගල් කොටසක්ම වෙනම කතන්දරයක්. අපේ පුරාණ ජන ප්‍රවාද අනුව රිටිගල රාවණා රජු සම්බන්ධතාවයක් තිබුණා කියලා ගොඩක් කතා තියෙනවා. රිටිගල කඳුවැටිය රාවණාගේ ගුරුවරුන් වෛද්‍යකම් කරන සුවකාරයන් ඉන්න තැන. රාවණාගේ වෛද්‍ය ක්‍රම, උසස් ශක්තිකරණ ක්‍රියාවන්, කඳු පන්ති, ගුහාවන්, හඬ නගන සුළඟ මේ තැනට අමුතු බලයක් තියෙනවා කියලා වචනයෙන් කිව යුතු නැහැ. ගත හිරිඟඩු නන්වමින් සියොළඟ සීතලක් ගෙනෙමින් බලය පිළිබඳව මහා භයංකාර ගතියක් මෙතනට පැමිණෙන ඕනෑම කෙනෙකුට දැනෙනවා. අපිටත් අදත් දැනෙනවා රිටිගලේ තියෙන මේ ප්‍රසිද්ධ මාලිගාව අදත් බොහෝ පුරාවිද්‍යාඥයන් නොවිසඳුණු හදවතේ රහසක්. ජනප්‍රවාදය කියනවා මේ රාවණා රජුගේ ප්‍රාචීන මාලිගාවක්, ආරක්ෂක මධ්‍යස්ථානයක්, නැතිනම් ඔහුගේ රාජකීය නිවාසයක්. ගල්තලා, නිර්වුල් වගා ක්‍රම, ගල් මාවත්, රාජකීය ගොඩනැගිලිවල සැලසුම් අදත් මෙහි තියෙනවා. සෝබා දහමත් මෙතන හරි ලස්සනට ජීවත් වෙනවා. අපේ ගෞරවනීය පුරාකථන එක්ක අමුතු ශාක, සුවඳ දෙන ඖෂධීය පැලෑටි, නොපෙනෙන සත්ව ජීවීන් රිටිගල වනාන්තරයට මහා අරුතක් ගෙනෙනවා. අදත් රහස් රැක ගන්නවා. එක්තැනක සෞභාග්‍ය, ආධ්‍යාත්මිකතාවය, පුරාණ ඉතිහාසය සියල්ල එකතු වෙලා තියෙනවා. රිටිගල කියන්නේ පුරාණ සිංහල රාජධානියේ මහා අතීතය. රාවණාගේ කතා, සෝබා දහම සියල්ලම සමගින් ජීවත් වෙලා තියෙන පස් බිමක්. අදත් මෙහි ගල් කොටස්, මාවත්, කඳු, සුළඟ, වනාන්තර සියල්ලම ඒකට එක එල්ලේ උත්තර තියෙනවා. මෙතන කවදා හරි එකල්හි විශ්වයේ රහස් සඟවා තියෙනවා කියලා කියනවා. විද්‍යාඥයන්ගේ කියමන අනුව මිලියන 50-60 කාලයකට පෙර දිගු කාලයක් තුළ භූකම්පන, පෘථිවි තට්ටු ගැටීම්, පර්වත උත්තාපන වැනි භූගෝලීය හැටගාත්‍රික ක්‍රියාවන් නිසා රිටිගල ගල් පර්වතය ඉහළට තල්ලු වෙලා අද පාවිච්චි වෙන උසට ගොඩ නැගුණා. ජනකතා අනුව රාවණා රජු ආයුර්වේදයේ උසස් පුරුදු දැන සිටලා තියෙනවා. රිටිගල වගේ අඩු බලපෑම් හිතවත් පරිසරයන්හි විශේෂ ඖෂධ ශාක වර්ග රාවණා යුගයේදී පවත්වාගෙන ආවේ කියලා විශ්වාසවල තියෙනවා. එහෙම නිසා රිටිගල සංජීවනී ශාක තිබුණ ස්ථානයක් කියලා ජනකතාවල ප්‍රචලිතව කියවෙනවා. රාවණා රජු සංජීවනී ශාකය සහ ඖෂධ ශක්තිය රැගෙන ආතැනක් ලෙස රිටිගල හඳුන්වලා තියෙනවා. සමහරුන් කියනවා හනුමාන් සංජීවනී පැලෑටිය රැගෙන ඒමේදී පර්වත කැබැල්ලක් වැටුණා කියලා. ඒකෙන් රිටිගල හැදුණා කියලා. එහෙමයි ජනප්‍රවාදයේ රිටිගල ගැන ලියවිලා තියෙන්නේ.